සාධු සාධු සාධු. හැම දිනාටම තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මරණ ධම්මම්මා මීයති අලබ්භනීය ඨානං. මහණෙනි, මේ ලෝකයේ සෑම සත්‍යයකටම පොදු ධර්මතාවයක් තමයි මරණය කියලා කියන්නේ. උත්පත්ති ලැබූ සෑම සත්‍යයක්ම ඒකාන්තයෙන්ම මරණයට පත්වන්නේය. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඔන්නේ මරණය කියන එක ජීවිතයට එන්න කලින් අපි අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කළ යුතුයි. අපි දන්නේ නැහැ පින්වතුනි මේ ජීවිතේ කොයි අවස්ථාවක මොනියම් දෙයකින් අපේ මේ මරණය අපේ ජීවිතයට පැමිණේද කියලා. ඒ නිසා මේ ජීවිත සංස්ථානය කියන එක අදිසි ලෙස අපේ ජීවිතයට එන දෙයක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කුසල් දහම් සම්පාදනයේහිලා යුතු වෙන ශ්‍රාවකයාට මරණය ජය ගන්න පුළුවන්. මරණය ජය ගන්නවා කියන්නේ විද්‍යා විමුක්තිය අවබෝධ කරන එක, ප්‍රඥාව පහළ කර ගන්නා එක. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි, මේ ලෝකේ තවත් බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. ඔය සත් බුදුරජාණන් වහන්සේලා 512000ක් බුදුරජාණන් වහන්සේලා පිළිබඳව අපට අහන්න ලැබෙන්නේ. ඒ හැම බුදු කෙනෙක්ම අවසානයේ පරිනිර්වාණයටපත් වුණා. බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා පිරිනුවන් පානකොට පෘථග්ජන මිනිසුන් මරණයටපත් වුණා. ඒ නිසා මේ හැම සංස්කාරයක්ම තුච්චයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නනුරික්තා සබ්බ සංඛාරා, සෑම සංස්කාරයක්ම ඒකාන්තයෙන්ම තුච්චයි. එනිසා කුසල් සංස්කාර සම්පාදනය කළොත් එහිලා පිහිට ඒකාන්තයෙන් අපේ ජීවිතයට ලැබෙනවා. සංසාරයේ සුගතිය ලබන්න, සංසාරයේ හසරැල්ල ලබන්න, සංසාරයේ සෝමනස්සය ලබන්න, සංසාරයේ සැපේ ලබන්න, සත්පුරුෂ ආශ්‍රය ලබන්න ඒකාන්තයෙන් කුසලයේ උපකාරයි. නිසා මරණය අපේ ජීවිතයට එන්න කලින් අපි කුසල් දහම් සම්පාදනය කළ යුතුයි. දාන සීල භාවනා සම්පාදනය කළ යුතුයි. සීල සමාධි ප්‍රඥා අපි අපේ ජීවිතයේ සම්පාදනය කළ යුතුයි. අන්න එතකොට අපිට මේ ජීවිතයේ මරණය පිංගුතුනි භද්‍ර මරණයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා භද්‍ර මරණයක් කරගන්න ජීවිතේ මරණානුස්සතිය නිතින් සම්පාදනය කරන්න. මම මරණයට පත් වෙන කෙනෙක්, මම මරණයට පත් වෙන කෙනෙක්, මරණ ධම්මෝහි කියන මෙන්න මේ අනුස්සතිය නැවත නැවත කල්පනා කරන්න. අන්නේ කල්පනාව තුළින් මරණයට පත් වෙනකොට නොබියව නොසැලී මරණයට පත් වෙන්න, ඒ මරණයට මුහුණ දෙන්න ඒ ශ්‍රාවකයාට හිතේ ශක්තිය ඒකාන්තයෙන් සාධනය වෙනවා. එනිසා මේ උතුම් දහම් පරයාය මරණයට යන අපි කාටත් නොබියව නොසැලී මරණයට මුහුණ දෙන්න උතුම් සදෝපදේශයක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. දසබල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරම් වහතු